ඔයාලටත් ආහාර අරුචියද? කෑම කන්න අප්පිරියයි වගේද? එහෙනම් මේ විදියට අඹරැල්ල මාළුවක් හදලා කාලා බලන්නකෝ. කැල්සියම් බහුල, ෆොස්ෆරස් බහුල මේ අඹරැල්ලා අස්ථි වර්ධනයට, දත් වර්ධනයට ඉතාම වැදගත් ආහාරයක්. ඒ වගේම තමයි විටමින් A, විටමින් C බහුල නිසා සමේ සෞඛ්‍යයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට, ඒ වගේම ඇස්වල සෞඛ්‍යයටත් ඉතාම ගුණදායකයි. හරි අපි බලමු කොහොමද මේ අඹරැල්ල මාළුව හදාගන්නේ කියලා. මුලින්ම මම මෙතන අඹරැල්ල ටිකක් සුද්ධ කරලා මේ විදියට හතරට පළලා අරගෙන තියෙනවා. ඔයාලට මේකේ මැද තියෙන කෙඳි කොටස අයින් කරලා ගන්නත් පුළුවන්. මේ විදියට අරගත්තාම අඹරැල්ල කෑල්ල දිය වෙන්නේ නැතුව ලස්සනට උයා ගන්න පුළුවන්. මේ අඹරැල්ල තෝරා ගනිද්දී හොඳට පැහුණු ඒවා අරගන්න. එතකොට තමයි අඹරැල්ල මාළුව ගොඩක්ම රස. ඊළඟට මම මෙතන ලූණු ටිකක් හීනියට කපලා අරගෙන තියනවා. ඊළඟට මෙතන තියෙන්නේ ඉඟුරුයි සුදු ලූණුයි චූටියට කපලා අරන් තියෙන්නේ. ඊළඟට රම්පේ කරපිංචා, අමු මිරිස්. ඊළඟට මෙතන තියෙනවා එනසල් යට 3ක් 4ක් තලලා අරගෙන කුරුඳු පොතු ටිකක්. ඊළඟට තියෙනවා අබතේ හැඳි කාලක්. මේ තියෙන සීනිත් මේස හැන්දක් එකහමාරක් වගේ ඕන වෙනවා. මුලින්ම මම මැටි භාජනයක් මේ විදිහට ලිපේ තියාගෙන ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් දාගන්නවා. ඊළඟට ඒ භාජනෙටම 3-5 කුඩු දාගන්නවා. දාගෙන මේ ටික අඩුම ගින්දරේ විනාඩියක් විතර බැද ගන්නවා. ඔයාලට මේක බදින්න නැතුව ගන්නත් පුළුවන්. මම මේ විදිහට බැදලා අර ගන්නවා. එතකොට මේකට ලස්සන පාටක් එනවා. මේ ගානට වගේ බැදීගෙන ඉද්දී මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ලිපෙන් අයින් කරගත්තට පස්සේ ටිකක් වෙලා මෙහෙම කලවම් කරගන්නවා. නැත්නම් මිරිස් ටික පිච්චෙන්න පුළුවන්. ඊළඟට මම මේක වෙනත් භාජනයකට අයින් කරගෙන මේ භාජනයේම ආපහු ලිපේ තියාගන්නවා. ඊළඟට තෙල් ටිකක් එකතු කරගෙන ඒක රත් වෙනකොට අබ ඇට ටික එකතු කරගන්නවා. අබ ඇට ටික බැදිලා පුපුරනකොට ඉඟුරු සුදු ලූණු ටික එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. ඉඟුරු සුදු ලූණු බැදිලා සුවඳ එනකොට රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්නවා. එකතු කරලා ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට අමු මිරිස් ටිකයි ලූණු ටිකයිත් එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට කුඩු කරගත්ත එනසාල් ටිකයි කුරුඳු පොතු ටිකයිත් එකතු කරගන්නවා. ඔයාලා මේකට එනසාල් ටිකක් අනිවාර්යෙන් එකතු කරගන්න. ඒකෙන් හොඳ සුවඳක් වගේම රසක් එනවා. මේකෙන් එන සුවඳටම කටට කෙලවුනනවා. ඒක නිසා අනිවාර්යෙන්ම එනසාල් යට 3ක් එකතු කරගන්න. ඊළඟට බැදගත්ත මිරිස් 3-5 ටික මේකට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මේ වෙලාවේ කපලා ලෑස්ති කරලා තියාගත්ත අඹරැල්ල කෑලි ටිකත් මේකටම එකතු කරලා 3-5 ටික අඹරැල්ල කෑලි වල හොඳට දැවටෙනකන් කලවම් කරගන්නවා. ඊළඟට අඹරැල්ල ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්නවා. අඹරැල්ල කෑලි ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගත්තාම ඇති.
මේ වෙලාවේ ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊළඟට මම මේක පියනෙන් වහලා මද ගින්දරේ උයා ගන්නවා. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ මේ වෙලාවේ අඹ රැල්ල ටික බාගෙට වගේ තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ මම සීනි මේස හැඳි එකහමාරක් විතර එකතු කරගන්නවා. සීනි එකතු කරගන්න එකෙන් අඹ රැල්ල එකේ නියමව රස හරියටම අරගන්න පුළුවන්. සීනි ටිකත් හොඳට කලවම් කරගත්තට පස්සේ ආයෙම පියනෙන් වහලා තඹ ගන්නවා. දැන් මේ විනාඩි 15කට විතර පස්සේ දැන් අඹ රැල්ල කෑලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේකේ තියෙන දිය ගතිය තව ටිකක් හොඳට හින්දව ගන්නවා. දැන් හරි අඹ රැල්ල කරි එක හදාගෙන ඉවරයි. මේ ගානට වගේ හින්දගත්තාම ඇති. ඔයාලත් මේ විදිහට රස අඹ රැල්ල ව්‍යංජනයක් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මතක ඇතුව channel එක subscribe කරගෙන යන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් යන්නම්.